හායි අපි අද ඇවිල්ලා තියෙන්නේ කැරවියන් පීසා එකට. මේ දවස්වල යනවා 1100 ලාර්ජ් පීසා දෙනවා කියලා. අපි දැන් ඒක try කරන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි බලමු මොන වගේද තියෙන්නේ කියලා. අපි හිතුවා දැන් මේක මෙහෙමයි 1100 තියෙන මාගරීටා පිට්සා එක. ඒ හින්දා ඒක වෙජ් අයිටම් එකක් නේ. ඒ හින්දා අපි දෙන්න කතා වුණා මේක half half ගන්න. ඒ කියන්නේ normal pizza hut එකේ වගේම මෙතන half half ගන්න පුළුවන්. ඒ හින්දා අපි පෝලෝ චිකන් කියන එකක් තියෙනවා අපි දාන මෙනු එක. පෝලෝ චිකන් එකයි මාගරීටා පිට්සා එකයි half half ගත්තේ. ඉතින් අපි බලමු තාම ඕඩේ කාලේ නැහැ කොහොමද කියලා බලමු ඊට පස්සේ. අපි ගත්තා අයිස් මයිල් එකයි මේක වැනිලා ෂේක් එකයි. අපි try කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. Gagapo. Hindi ko malahay matman, no? Malagay. Hindi ka malahay. Loko mo yung kakna. Malahay, eh? ඒ කියන්නේ රස වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට රේට් කරන්න පුළුවන් නේද 10න් 8ක් 9ක් වගේ දෙන්න පුළුවන් නේ මේ ඒක රසයි රසයි. අනිත් එක ගානට හරිම worth දෙකම එකක් 550යි කියන්නේ දෙක මේ මයිලෝ ෂේක් එකක් 550යි වැනිලා ෂේක් එකක් 550යි ඒ කියන්නේ මේක ගොඩක් මේ බජට් එකට වගේ ඔයගොල්ලන්ට එන්න පුළුවන් මේ සාමාන්‍ය ලාර්ජ් පීස් එකක් 1100 කියන්නේත් එක වෙනම මේකක් නෙතින් අර වටිනවා ඒ ගන්නට. පෙනේ වෙනවා මේගොල්ලෝග ලීෆ්ලට්ස් නුත් තියෙනවා මම හිතන්නේ කලින් පැත්තේ අපි දාමු නේ මේක අපි මේ ගන්න හැම මේකකම ප්‍රයිස් එක ඔයගොල්ලන්ට දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ එකේ අග්ගිම වෙනකම් බලන්න. හරි අපි දැන් රිවීව් එක කරන්න යන්නේ අපි මීට අමතරව කොච්චි සොසේජ් පිට්සා එකක් ඕඩර් කරා අපි බලමු මුලින්ම අපි try කරන්න යන්නේ මාගරීටා පිට්සා එක මේක අපේ දෙකකට ගත්තේ half half ගත්තේ මාගරීටායි පෝලෝ චිකන් මේ දැන් අපි කන්නේ මාගරීටායි මේක තමයි 1100 මාර ක්‍රිස්ප් ඒ කියන්නේ මගේ ඩෝ එකේ හැම මාර තුනේ පොඩි ක්‍රන්චි ගතියකුත් එනවා කරහයි මේක thin crust pizza නේ කොහොමද ඒක මම නවලන්නේ කරහයි ඒකලම මේවත් හොඳටම දාලා තියෙනවා මේ චීස් එක ලෝබ නැතුව චීස් අනම්මනම් දාලා තියෙනවා දැන් try කරමු පෝලෝ චිකන් ඒක තමයි මෑම් ඒක බඩ මොන පොඩි කරි රහක් එන්න කරි රහක් වෙනවා මට ඒක පොඩ්ඩක් කරි රහක් ආව ඒ වුණා ටික ඒ වගේ ලොකු වෙනසකුත් නැහැ නේද මේ මම මේක ගත්තා කියලා වෙනසක් නෑ ඒක අරගේ වෙනසකට මේ තක්කාලි දාලා දෙනවා මේ චිකන් දාලා දෙනවා ඒක තමයි ලොකු වෙනසක් නැහැ ඔයගලන්ට නෝමල් එකේ මේ රහයි ඒ amount එකකට worth ඔයගලන්ට තේරෙන්නේ ඒක try කරන්න බලන්න අපි තව ගත්තා මේ කොච්චි සෝසේජ් එක ඒකත් කරමු බලමු මේ කාලෙන් දැන් අපි try කරන්නේ කොච්චි සොසේජ් එක මේක බලමු. වීඩියෝ එකේ තිබ්බ විදිහට තමයි තියෙන්නේ.
මේක කොච්චි සොසේජ් එක මේ ක්ලෝස් අප් වීඩියෝ එකක් අපි ඔයගොල්ලෝ බලන්න ඉන්නේ. කොච්චි තියෙනවද ඉතින් හොඳට. හරි. සරයි. කොච්චර පොඩ්ඩක් සර. ඊට අමතරව අපි ඕඩර් කරා මේ මේක ස්පයිසි සොසේජ් එක. එකක් සරපන්. ඉතින් මේක කාලා අපි ඒක කමු. පස්සරන. පස්සේ අයින් කරනවා. මම ගාව. මම දැන් try කරන්න යන්නේ ස්පයිසි සොසේජ් එක. මේක රුපියල් 600යි උනේ. ජම්ම සුන්දර ජැස්. සෝස් එක තියෙනවා නේද? ඒක හරිනේ. මම ලොකුවට සෝස් කතියට ආස නැහැ. මම පොඩ්ඩක් ඉන්න කරකවලා හැබැයි රසයි. ඒක නවලන්නේ. ඒක පොඩි ස්පයිසි එකක් තියෙන ගොඩක් තරයි ස්පයිසි එකක් නෑ. හරි අපි දැන් මේක try කරා. අපි ඔක්කොම කාලා ඉවරයි. මෙහෙමයි මේක මේ හොඳයි අවුලක් නෑ මේ prices වල බජට් ෆ්‍රෙන්ඩ්ලි නේ. බජට් ෆ්‍රෙන්ඩ්ලි මේ ලොකු වෙනසක් කියන්නේ මෙහෙම ලොකු රහක් වව් කියන තරම් නෑ ඒවට ෂේප් හොඳයි කියන. හොඳයි try කරලා බලන්න හොඳයි. වව් කියන තරම් අවුලකුත් කියන්නේ ලොකු මේකකුත් නැහැ හොඳ නෑ කියන තරම් අවුලකුත් නෑ ඒවට රහයි අපි try කරා ඔයගොල්ලෝත් ඇවිල්ලා try කරලා බලන්න ඒක තමයි කියන්න දෙන්නේ. අනිත් එක මේකේ තියෙන්නේ thin crust pizza නේ. එතකොට ඉතින් අර topping එක හොඳට තේරෙනවා. ඒ කියන්නේ හොඳට දැනෙනවා topping එක මොනවද කියලා. තියෙන මීටි වර්ගද හැමදේම. ඒ හින්දා ඔයගොල්ලොත් එන්න නේද ඇවිල්ලා try කරලා බලන්න. ඇත්තටම රසයි මේක මේ අර වාව් කියන්න නෙමේ ෂේප් ඉතින් ඒ ගානට හොඳයි. ඒ ගානට වටිනවා නේ. ඔව් ඒ කියන්නේ ප්‍රයිස් එක නම් වලට ප්‍රයිසස් කියලා දාන්න ලොකේෂන් ගෝබන් දාන්න පළහැන් ඔයගොල්ලෝ try කරලා බලන්න. අනිත් එක මේ ස්පයිසි සොසේජ් එකේ සෝස් එක ටිකක් වැඩි. අපි දෙන්නම පර්සනලි සෝස් එක තියෙන එච්චර ආස නැහැ. අපි යන්නේ සෝස් වලට ටයික් කරලා තියෙනවා. සෝස් වලට කැප්ට් වෙන්නේ. ඒකත් ඉතින් අවුලක් නැහැ. ඒ කියන්නේ ඒක අර කියන තරම් ගොඩාක් සැර නැහැ. ෂේප් ඉතින් සැරයි. ෂේප් එච්චරයි ඉතින් ලොකු දෙයක් කියන්න. ලොකු ඉතින් යන්න නැහැ. ඉතින් thank you අපි එක අනිත් එක කියන්න ඕනේ මේක සර්විස් charges ඇඩ් වෙනවා 10%ක්. thank you අපිත් එක්ක Video එක බලුවට. ආයිත් දවසක අපි තාත්තයක් හරිනවා. නම් bad feedback එකයි හොඳ එකයි දෙකම හැමදාම ඉන්න ඉතින් අපිත් එක්ක වීඩියෝස් බලන්න.